Hello everyone, welcome back to our channel Sri Lanka Happy Feet. අද අපේ vlog එක continue වෙන්නේ ගිය සතියේ vlog එකත් එක්ක. ඉතින් ඒක බැලුවා නම් මතක ඇති අපි ගියේ fairy tale village එක මේ යුරෝපයේ තියෙන ලස්සන හොල්ස්ටැට් වලට. ඉතින් අපි තාමත් මේ ඉන්නේ හොල්ස්ටැට් වල. එහෙනම් බලමු අද මේ vlog එකෙන් අපි කොහෙද ඔයාලව එක්කන් යන්නේ කියලා. අපි දැන් ආවේ මේ හොල්ස්ටැට් වලම 5 fingers කියලා තියෙන ඔයාලා අහලා ඇති. ඒක දැන් මම ඔන්න අපිට වැරදිච්ච තැනක් තමයි අපි වැඩි හෙව්වේ නැහැ. මොකද මම හිතුවා කේබල් කාර් එකක් අරගෙන නිකම්ම 5 fingers බලන්න තියෙන කියලා. එහෙමත් පුළුවන්. හැබැයි ඔයාලට තව ඔප්ෂන්ස් තියෙනවා. මෙතනම තියෙනවා අයිස් කේව් එකක් තියෙනවා, මැමත් හෝල් එකක් තියෙනවා. ඒ වගේ වෙනම තියෙන ටිකට්ස් ටිකකුත් තියෙනවා. ඉතින් අපි දෙන්නත් කන්ෆියුස් වෙලා කොහොම හරි all in one එකක් ගත්තා 63.90ක් එක. එතකොට ඒකට කේබල් කාර් රයිඩ් එකයි 5 fingers ගාවට ගන්න හෝල් අයිස් හෝල් ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවා. හැබැයි මතක තියාගන්න අයිස් හෝල් එකට යනවා නම් ඔයාලා -2 ටෙම්පරේචර් එකක් තියෙන්නේ. මේ ජැකට් ඕන. දැන් අපි දෙන්න ජැකට්ස් අරන් ආවා ඇත්තටම. මේ මොකද අයිස් කේව් එකට යන්න හිටියේ. මේකට නෙවෙයි මේ සාල්ස්බර්ග් වල තියෙන එකට. ඉතින් අපි ඔක්කොම ඒවට රෙඩි වෙලා ආවේ. හැඳුනුත් ඒව ගෙනලා ඒකට දැන් මෙතනදී ඒක කරන්න නැති නිසා වෙලාවට අපි මේ රේන් ජැකට් තිබුණා. ඉතින් බලමු මේ දෙක දාගෙන ගිහිල්ලා සර්වයිව් වෙන්න පුළුවන් වෙයිද කියලා. Five fingers එහෙමත් නැත්නම් මේ ඩච් ස්ටයින් කඳුකරය ගොඩාක්ම ප්‍රසිද්ධයි. මොකද ඔයාලා මෙතන උඩට නැග්ගම හොල්ස්ටැට් විලේජ් එකේ හරිම ලස්සන පැනොරැමික් වීව්ස් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන නිසා. ඉතින් අපි මුලින්ම ඇත්තටම ගියා මැමත් කේව් එක ගාවට. හැබැයි මැමත් කේව් එක ඒ වෙලාවේ වහලා. මොකද මේකේ තියෙන්නේ අර එක ටයිම් ස්ලොට්ස් වලට තමයි වීවින්ග්ස්. ඉතින් අපි කරේ ඊට පස්සේ අයිස් කේව් එක අපි දැක්කා ඊළඟට ගයිඩඩ් ටුවර්ස් මේකේ තියෙන්නේ. ඉතින් ඒ ගයිඩඩ් ටුවර් එකක් තියෙනවා කියලා. අපි හිතුවා ඉතින් එහෙනම් කාලේ නාස්ති නොකර අයිස් කේව් එක ඇතුළට ගිහිල්ලා බලමු කියලා. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ අපි ටුවර් එක ස්ටාර්ට් කරන පොයින්ට් එකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙතන එක ජාතික අය ඉන්නවා. ඉතින් වැඩිපුරම මෙතන අපිට තේරිච්ච විදිහට ජර්මන් භාෂාව එහෙමත් නැත්නම් ඔස්ට්‍රියන් කට්ටියගේ භාෂාව තියෙන අය තමයි ගොඩාක්ම හිටියේ. ඉතින් එයා මුලින්ම අහලා කවුද මේ ලැන්ග්වේජ් එකෙන් දන්න අය ඉන්නේ, ඊට අමතරව එහෙනම් ඉංග්‍රීසි ඕන අයත් ඉන්නවාද කියලා අහලා එහෙම අහලා ඉතින් ඒ ගයිඩ් ලැන්ග්වේජස් දෙකෙන්ම ඩිස්ක්‍රයිබ් කරනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ඒ කට්ටිය ඉන්නේ ජර්මන් විතරක් අය නම් ඒ වෙලාවට ජර්මන් විතරයි. එහෙම නැත්නම් ඉංග්‍රීසි ඕන අය ඉන්නවා නම් ඉතින් එයා ඉංග්‍රීසි වලුත් ඩිස්ක්‍රයිබ් කරන්න පටන් ගන්නවා. ඩච් ස්ටයින් අයිස් කේව් එක යුරෝපයේ තියෙන විශාලම අයිස් කේව්ස් අතරින් එකක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි සෙන්ට්‍රල් යුරෝප් වල එහෙමත් නැත්නම් මධ්‍යම යුරෝපයේ තියෙන විශාලතම අයිස් කේව් එක තමයි මේ ඩච් ස්ටයින් අයිස් කේව් එක. ඉතින් මේක කිලෝමීටර 65කට විශාල ප්‍රමාණයක විහිදිලා තියෙන අයිස් කේව් එකක්. ඉතින් ඒකෙන් පොඩි දුරකට තමයි අපිට මේ අවස්ථාව ලැබෙන්නේ මේක ඇතුලේ එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් ඒ වගේම තමයි මේක තවත් විශේෂ හේතුවක් වෙන්න දෙයක් තමයි මේ UNESCO World Heritage Site එකක මේක පිහිටලා තියෙන නිසා. ඉතින් මේ හොල්ස්ටැට් ඩච් ස්ටයින් එහෙමත් නැත්නම් සල්කැමල්හවුට් කියන රීජන් එකම UNESCO World Heritage Site එකක් වෙනවා. වාර්තාවලට අනුව සඳහන් වෙන්නේ මේ ඩච් ස්ටයින් අයිස් කේව් එක වසර මිලියන 200කට කලින් විතර තමයි හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඒරියා එක ඒ කාලේ මං හිතන්නේ මුහුදෙන් යට වෙලා තිබිච්ච ඒරියා එකක් විදිහට තමයි කියන්නේ. ඉතින් ඊට පස්සේ කොහොම හරි අර ලයිම්ස්ටෝන් ලේයර්ස් එකතු වෙලා තික් වෙලා මේ විදියට පස හැදිලා තියෙනවා. ඉතින් එහෙම තමයි ඊට පස්සේ අර
ඔයාලා දන්නවා ඇතිනේ පොළව ටික ටික ඊළඟට අර උඩට මතු වෙනකොට තමයි මේ කඳු නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ වතුර මේ පස්සෙන් අයින් වෙලා මේ විදියට කේව් එකක් විදියට හැදිලා තියෙනවා. කොහොම තමයි ඉතින් මේ කේව්ස් සිස්ටම් එක හැදිලා තියෙනවා කියලා මම හොයාගත්ත කරුණු වලට තියෙන්නේ. ඉතින් මේ අතර මේ අපිත් එක්ක යන එක්කෙනත් ඒ දේවල් ඩිස්ක්‍රයිබ් කර කර යනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මෙතන මේ ලස්සන ටෙඩි එක ඉන්නවා ඔයාලා දකින්න ඇති දැන්. ඉතින් ඒව නම් මෙයාලා මේ හදපු දේවල්. ඉතින් කොහොම හරි මෙතන දැන් මේ වාතයත් කොහොම හරි සර්කියුලේට් වෙනවා මේ කේව්ස් ඇතුලේ. ඒක නිසා මේ වතුර ෆ්‍රීස් වෙලා ඇතුලේ තියෙනවා කියලා තමයි කියන්නේ. අයිස් කේව් එක ඇතුලේ ඔයාලා යනකොට ඔයාලට දැක ගන්න පුළුවන් වෙන ෆේමස්ම ඒරියාස් එහෙමත් නැත්නම් ෆෝමේෂන්ස් කීපයක් තියෙනවා මේක ඇතුලේ. ඉතින් එයාලා ඒව නම් කරලා තියෙන අයිස් පැලස් කියලා එකක්. ඉතින් එතන තියෙන නිකන් දිලිසෙන අයිස් ෆෝමේෂන්ස් වගේක්. ඊට පස්සේ තව එකක් තියෙනවා King Arthur's Dome කියලා සෙක්ෂන් එකක්. ඉතින් ඒක නිකන් කැතීඩ්‍රල් එකක වගේ තමයි හෝල් එක හැදිලා තියෙන්නේ. ඒ වගේම Big Ice Mountain. ඉතින් නමෙන් ඔයාලට පේනවා ඇති මීටර් 9ක විතර ආසන්න උසකින් යුක්ත ලොකු ice formations තියෙන ඒරියා එකක්. ඊට පස්සේ ice chapel එකක්. ඉතින් ඒ වගේම තමයි cave bear remains fossils තියෙන ඒරියා එකක්. ඉතින් කොහොම හරි මේ මුළු ගමනටම මම හිතන්නේ පැයක වගේ කාලයක් ගත වෙනවා. ඉතින් දිගටම ඔයාලට යනකොට කිසිම බෝරින් එකක් දැනෙන්නේ නැහැ. මොකද එයා ගොඩාක් විස්තර කරනවා මේකේ තියෙන දේවල් ගැන. ඉතින් ටිකක් හීතලයි දැන් මම කලින් කිව්වා වගේ. ඉතින් මම ඉස්සරහට කියන්නම් ඔයාලට මේක බලන්න යනවා නම් ඔයාලා කොයි වගේද ඇඳුම් ඇඳගෙන යන්න ඕන. ඊට පස්සේ මොනවද ඔයාලට තව ඕන වෙන ටිප්ස් කියලාත් මම තව ඉස්සරහට ඔයාලට කියන්නම්. කට්ටට වෙනකම් වතුර පිරෙනවා කියලාද? තමයි හයි වෙලා තියෙන්නේ.
ඉන්ට්‍රෙස්ටිං කරන්න මේගොල්ලෝ තැන් කිහිපයකම වගේ මියුසිකල් පොඩි ෂෝ එකක් වගේ ලයිට්ස් දාලා මේ අයි ස්කල්ප්චර්ස් වලට එහෙමත් දාලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වනේ ඔයාලට පොඩි ටිප්ස් ටිකක් දෙන්නම් කියලා මේ ගමනේදී කොහොමද යන්න ඕන ඕගොල්ලෝ මේ වගේ තැනකට යනවා නම් කියලා. ඉතින් මම හිතන්නේ ඔයාලා උෂ්ණත්වයේ බිඳුවත් දෙකත් අතර ප්‍රමාණයකට ගැලපෙන විදියට ඇඳුම් ඇඳන් යන එක හොඳයි. ඒ වගේම තමයි හොඳ සපත්තු දෙකක් ලිස්සන්නේ නැති වෙන. මොකද මෙතන වතුර තියෙනවා, අයිස් වගේ තියෙනවා. ඒක නිසා ලිස්සන්නේ නැති වෙන සපත්තු දෙකක්. ඒ වගේම කකුල් දෙකට හොඳට ඔයාලට සීතල දරා ගන්න බෑ වගේ කියලා හිතෙනවා නම් හොඳ කකුල් දෙකට උණුසුම් වෙන ඇඳුමක් වගේ ඇඳන් යන එක හොඳයි. ඉතින් මම හිතුවා දැන් අපි ඔයාලට මතක ඇති වීඩියෝ එකක් පටන් ගන්නකොටම අපි මේ ගමන යන්න රෙඩි වෙලා ගියත් හැබැයි මේ මොමන්ට් එකේ මේක කරනවා කියලා අපි හිතන් හිටියේ නැහැ. ඒක නිසා අපි රේන් ජැකට් එකක් විතරයි දාන් ගියේ. හැබැයි මම කොහොමත් ලේයර්ස් දෙකක් උඩට ඇඳලා හිටියා. ඒක නිසා මට ඒක එච්චර ගාණක් වුණේ නැහැ ෂෝට්ස් ඇඳලා හිටියත්. සීතල වුණා. හැබැයි ඒක bearable වුණා. ඉතින් ඒක depends වෙන්න පුළුවන් එක එක්කෙනාගේ ඇඟවල් වල අනුව. ඉතින් ඒක නිසා මම හිතුවේ මේකත් ඔයාලට කියලා තියෙන එක හොඳයි කියලා. මූඩ් එකට පාට මාරු වෙන මුද්දක් ගත්තා. ඒක අර කැසලදී කළු වෙලා. කළු කියන්නේ ස්ට්‍රෙස් කියන එක. ස්ට්‍රෙස් එකෙන් හිටියේ. දැන් අයිස් කේව් එකට ගිහිල්ලා ඊට පස්සේ අර මැමත් හෝල් කියන තැනට ගියා. හැබැයි මැමත් හෝල් එකේ මේ ගයිඩඩ් ටුවර් එක තියෙන වෙලාවල් හරිම අවුල්. ඒ කියන්නේ දැන් අපි එතනට 2:20ට විතර ගියාට ඊළඟ ගයිඩඩ් ටුවර් එක තියෙන්නේ 3:20ට වගේ. ඉතින් පැයක් විතර එතන නාස්ති කරනවට වඩා අපි හිතුවා උඩට ඇවිල්ලා බඩගින්න නිසා කාලා මේ උඩ තියෙන ටිකක් මොනවා හරි බලලා ඊට පස්සේ යන ගමන් හිතුනොත් විතරක් ඒකට යන්න. ඒක අන්තිම වෙලාව 4යි ගන්න. ඉතින් ඒක ඔයාලා මතක තියාගන්න. ඒක ඔයාලට ඕනම නම් විතරක් ඔප්ෂන් එක අරගෙන එනවා නම් හොඳයි. දැන් අපි කාලා මෙතනින් පොඩ්ඩක් මේ බැලුවේ 5 fingers යන්න. එයාලා කියන විදිහට විනාඩි 20ක් 30ක් අතර හයික් එකක්. මේක easy category එකට එන්නේ child friendly එකක්. අපි ගිහින් බලමු අපි කොහොම වෙයිද තමයි.
දැන් අපි මේ ඔන්න ඩච්ස්ටයින් මවන්ටන් රේන්ජ් එකේ 5 fingers කියන ලොකේෂන් එකට යන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනටත් වෙනම තව කේබල් කාර් රයිඩ් එකකින් තමයි එන්න ඕන අර අපි කලින් ගිහපු අයිස් කේප් මැමත් හෝල් තිබිච්ච ඒරියා එකට පස්සේ. ඉතින් මේ ඩච්ස්ටයින් කඳුකරේ විශේෂත්වය වෙන්නේ මෙතන එක විදිහේ භූ විෂමතා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ෆෝනා, ෆ්ලෝරා, ඊට පස්සේ ජියොලොජි වලින් එහෙම වෙනස් විදිහේ පරිසරයක් ඔයාලට මේ ඒරියා එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනත් සෑහෙන හයිකින් පාත්ස් තියෙනවා. ඉතින් අපි ඇත්තටම යූස් කරේ 5 fingers view point එකට යන පාත් එක. ඉතින් 5 fingers ගැන කතා කරනවා නම් ඒකේ වීවිං ප්ලැට්ෆෝම් එකක් තියෙන්නේ. ඉතින් ඒක අර ප්ලැට්ෆෝම් 5ක් හදලා තියෙනවා. ඒගොල්ලෝ යුනික් වීව්ස් තියෙන. ඒ කියන්නේ එක ප්ලැට්ෆෝම් එකට ඔයාලා ගියාට පස්සේ වෙනස්ම පැත්තක් තමයි ෆේස් කරන ඒරියා එක. ඉතින් ඒගොල්ලෝ එක ෆ්‍රේම්ස් එහෙමත් හදලා තියෙනවා. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් එතන. ඉතින් ඕක තමයි එතනට 5 fingers කියන නම හැදෙන්න හේතුව. ඉතින් මේ මෙතනට ගියාම මම අර කලිනුත් ඔයාලට වීඩියෝ එකේ මුලම පටන් ගන්නකොට කිව්වේ හෝල්ස්ටැඩ් සිටි එක වගේම හෝල්ස්ටැඩ් ලේක් එක ලස්සනට මෙතනට පේනවා. ඉතින් මේ හරියට අපි දැක්කා මේ කවුද පැරාග්ලයිඩින් වගේ කරන අයත් මේ හරියේ පැරාග්ලයිඩින් පවා කරනවා. ඉතින් මේ උඩට ගියාම ඔයාලට මේ තනිකර පේන්නේ සල් කැමර් හර්ට් වගේ නමක් තියෙන රීජන් එක මේ ඔක්කොම පරිසරය. ඉතින් මේ ඔයාලට පේනවා ඇති ලස්සනට මේ පේන්නේ අපි ඊයේ සතියේ වීඩියෝ එකෙන් ගිහපු හෝල්ස්ටැඩ් ලේක් එක. ඉතින් අපි විනාඩි 20ක් වගේ තමයි මෙතන ඇත්තටම එන්න ගියේ. මං හිතන්නේ එන එක මාරම ලේසි. මොකද එන්න තියෙන්නේ පල්ලමේ. යන එක තමයි ටිකක් ඉතින් හાર્ඩ් වෙනවා හાર્ඩ් වෙන්නේ. අපි බලමු යන්නත් වෙලාව කොච්චර යනවද කියලා. අපි චුට්ටක් වෙලා මෙතන ඉමු නේද? මේ මොකද අපි වෙන කොහෙටවත් view points වලට යන්න හිතන් ඉන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් නම් මෙතන ඉඳලා අපි යන් ලස්සනට මේ හෝල්ස්ටඩ් ලේක් එකේ මේ වීව් එකක් තමයි පේන්නේ. අපි දෙන්න ඉතින් මෙතනට වෙලා චුට්ටක් වෙලා වාඩි වෙලා ඉඳලා මොකද ඊළඟට කරන්නේ කියලා කල්පනා කරලා කතා කරලා ඉතින් මේ වටපිට ලස්සන බල පොඩ්ඩක් වෙලා හිටියා. මාරම ලස්සනයි. වෙද එකත් අමාරුවක් ලොකුවටම තිබුණේ නැහැ මට මතක විදිහට. ඉතින් පොඩ්ඩක් වෙලා මේ ලස්සන නරඹන්න හරි ෂෝක්. ඉතින් පික්නික් එකක් වගේ ඔයාලට ඕනනම් කරන්නත් පුළුවන්. ඔහොම තමයි අපි මෙතන කාලය ගත කරේ. එහෙනම් ළමයි අද අපේ vlog එක මෙතනින් ඉවර කරනවා.
මාර මහන්සි තවුත් කරන්න හිතන්නේ. අද දවසට අපි තව දෙයක් ප්ලෑන් කරලා තිබුණා. ඒක අපි හෙට කරන්න හිතන් ඉන්නවා වෙලාව තියෙනවා. ඉතින් ඊළඟ බ්ලොග් එකත් එක්ක ජොයින් වෙන්න. ඒක බලන්න. අද මහන්සි දැන් කෙලින්ම අපි යන්නේ හිටියේ හොටෙල් එකට. ඊළඟ ආයෙත් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් එක්ක එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.